හරි. 2025 කෙටි ප්‍රශ්න කතා කරන්න හදන්නේ සංඛ්‍යානයට අදාළව. එතකොට 2025 10 වෙනි කෙටි ප්‍රශ්න ඇප්ලයිඩ් වලට අදාළව. හරිනේ. ආරෝහණ පිළිවෙලට සකස් කරන ලද 1p410q නිරීක්ෂණ පහක මධ්‍යන්නේ 6 වේ. හරි. ඔය දත්ත මම දාගන්න ගමන්ම මම මේ වැඩේ කරගෙන යන්නම් මෙන්න මෙහෙම. 1p410q. හරි. ඔන්නෝම දත්ත සෙට් එක තියෙනවා. ඔන්න ඔය දත්ත සෙට් එක දාලව මධ්‍යන්නේ අපිට කියනවා 6යි කියලා. අනේ ඒතර x බා කියලා මම ගන්නම්. ඕක 6යි කියලා මම ගන්නවා. ඊට පස්සේ ආයෙ තව දීලා තියෙනවා. මෙහි p හා q යනු තාත්වික සංඛ්‍යා වේ කියලා දීලා තියෙනවා. මෙම නිරීක්ෂණ y සමානයි 3x ධන c පරිණාමණය මගින් පරිණාමණය කර ඇත කියලාත් කියනවා. يعني මේ නිරීක්ෂණ පහ පරිණාමණය කරනවලු y සමානයි 3x ධන c කියන පරිණාමණය පාවිච්චි කරලා. මෙහි x මගින් මුල් නිරීක්ෂණ දක්වන අතර c යනු තාත්වික සංඛ්‍යාවකි. පරිණාමිත නිරීක්ෂණවල මධ්‍යන්නේ හා පරාසය කතාවක් දීලා තියෙන එක පස්සේ ගමුකෝ. ඊට පස්සේ pq හා c හි අගයන් සොයන්න කියලා කියනවා. හරි. ඉස්සෙල්ලා මේකෙන් ගන්න පුළුවන් දත්තේ ගමුකෝ. x බා කියලා කියන්නේ මොකක්ද? x බා කියලා කියන්නේ මෙයාට අදාළ මධ්‍යන්නේ. අපි දන්නවනේ මධ්‍යන්නේ කොහොමද ගන්න කියලා. දත්ත ටික එකතු කරනවා 1 ධන p ධන 4 ධන 10 ධන q බෙදනවා දත්ත සංඛ්‍යාවෙන් දත්ත සංඛ්‍යාව 5යි සමාන වෙන ආකාරද මධ්‍යන්නේ. එතකොට 6යි. හරි. ඕකට සමාන වුණාම පොඩ්ඩක් එහා මෙහා කරලා අපි ගමු. මෙතනින් එනවා p ධන q ධන 10යි මෙතන එනවා 15ක්. මේ පැත්තෙන් එනවා 6 වරක් 5 30ක් එනවා. දැන් කීයක් එනවද? p ධන q සමානයි 15ක් කියලා ඔන්න එක සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. මොකද p හා q තමයි අපිට p හා q හා c හොයන්න ඕනේ. ඔන්න ඔක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ කතාව තමයි මේකේ y සමානයි 3x ධන c වලින් පරිණාමණය කරලා තියෙනවනේ. y සමානයි 3x ධන c වලින් පරිණාමණය කරාම තියෙන වැඩේ තමයි අනේ පරිණාමණය කළා ඊට පස්සේ ඒකෙත් කියනවා මධ්‍යන්නේ හා පරාසය පිළිවෙලින් 20 හා 33 කියලා කියනවා. ඔයාලට මතක ඇති එතකොට සාමාන්‍යයෙන් අපි මේකේ පොඩි සාධනයක් කරා පරිණාමණය කතාවේදී මෙහෙම දත්ත තියෙනවා නම් මේකේ බා අතර නැත්නම් මධ්‍යන්නේ අතර සම්බන්ධය මේකමයි එන්නේ x බා y බා විදිහට වෙනස් වෙලා. හරිනේ. ඔන්න ඔය සම්බන්ධයම තමයි තියෙන අපි පරිණාමණය කතාවේදී ඔක් කතා කරලා තියෙනවා. එතකොට පරිණාමණය කරාට පස්සේ මධ්‍යන්නේ කීයද? පරිණාමණය කරාට පස්සේ මධ්‍යන්නේ 20යි කියලා එයා දීලා තියෙනවා. සමානයි 3 වැඩි කිරීම පරිණාමණය කරන්න කලින් එයාගේ මධ්‍යන්නේ කීයද? ඒක 6යි. ධන c 6 වරක් 3 18යි. 18 මේ පැත්තට ආවම එතකොට c සමානයි 12යි කියලා 18යි 20යිනේ. 20 කියන්නේ එතකොට 2යි කියලා උත්තරයක් අපිට ගන්න පුළුවන්. 20න් 18ක් ගියාම 2යිනේ. ඔන්න c වලට උත්තරය 2යි කියලා අපිට ගන්න පුළුවන්. ඒක හරි. ඊළඟට ආයෙ තියෙනවා මොකද්ද? පරාසය. හනේ. කියන්නේ නිරීක්ෂණවල පරාසය නෙවෙයි තියෙන්නේ පරිණාමිත නිරීක්ෂණවල පරාසය. පරාසය කොහොමද ගන්න සාමාන්‍යයෙන්? මේ දත්ත වලින් පරාසය ගන්නව නම් අවසාන එක්කෙනාගෙන් ආරම්භක එක්කෙනා අඩු කරාම තමයි අපිට පරාසය එන්නේ. කියන්නේ වැඩිම දත්තෙන් අඩුම දත්තේ අඩු කරාම එන අගය තමයි පරාසය කියලා කියන්නේ. දැන් හැබැයි Q වලින් එක අඩු වෙන එක්කෙනා නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන දීලා තියෙන්නේ මොකක්ද? පරිණාමිත නිරීක්ෂණවල. ඒ කියන්නේ මේ Q කියන එක්කෙනා මේකෙන් පරිණාමණය කරලා එන අගයෙන් එක කියන එක්කෙනා මෙයාගෙන් පරිණාමණය කරලා එන අගය අඩු කරාම තමයි අපිට 33 කියන අගය එන්න ඕනි. අපි අන්න එහෙම කරලා බලමුද? එහෙනම් ඔන්න පරාසය 33 කියලා දීලා තියෙනවා. හරි? හැබැයි පරිණාමිත අගය ඒක නිසා මොකද්ද මම කරන්නේ? වැඩිම අගයේ තියෙන්නේ වැඩිම නිරීක්ෂණයේ තියෙන Qනේ. ඕකට මෙන්න මේ පරිණාමණය මම දෙනවා. එතකොට කීයද? දැන් x කියන එක්කෙනා තමයි Q කියලා තියෙන්නේ. එතකොට Q වැඩි කිරීම 3 ධන c නේ. එතකොට මෙන්න මේක අන්න එහෙම පරිණාමණය කරලා ගන්න ඕනේ. 3යි Q ධන c කියන ධන 2යිනේ. එයාගෙන් අඩු කරන්න ඕනේ මෙන්න මෙයාව කාවද? අඩුම දත්තයා පරිණාමණය කරලා තමයි ගන්න ඕනේ. මොකද පරිණාමිත දත්තවල පරාසයනේ 33යි කියලා දීලා තියෙන්නේ. x වැඩි කිරීම x කියන්නේ ඒතොර 1යිනේ. 3 වැඩි කිරීම එක 3යි 3 ධන 2යි කියලා ඔන්න ඔහම ගන්න පුළුවන්. හරිනේ. දැන් සුළු කරාම අපිට මෙන්න මෙහෙම එකක් ඕකෙන් q කියන එක අපිට හොයා ගන්න පුළුවන්. 3යි q ධන 2යි ඍණ 2යි ධන 3ක් ඍණ 3ක් මේ පැත්තෙන් එනවා. මේ පැත්තේ 33ක් එනවා. මේක මේ පැත්තට අරගෙන 36යි සමානයි 3යි q. දෙපැත්තම 3ෙන් බෙදුවාම q සමානයි 12යි කියලා උත්තරයක් එනවා. හරි. අන්නේ කතාවත් හරි. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ තමයි මේක මෙයාට ආදේශ කරන එකෙන් එන ලස්සන්ට p කියන්නේ කීයක් එනවද? p සමානයි 3ක් කියලා උත්තරේ එනවා. එහෙනම් මෙන්න 2025 සංඛ්‍යානය කෙටි ප්‍රශ්නය
අනේ පොඩි කතාවක් තියෙන හැබැයි ඔන්න පරිණාමණය කියන කතාව පොඩ්ඩක් රිංගවල තමයි ගාන අහලා තියෙන්නේ.